300cc ක්ලාස් එකෙන් Yamaha R3 එකත් KTM RC390 Kawasaki Ninja 300cc වගේ බයික්ස් වලට ලොකු අභියෝගයක් වෙලා ඉන්න ඉන්දියාව නිජබිම කරගෙන cruise control ඉඳන් traction control වෙන ටෙක්නොලොජි වලින් පිරුණ TVS සමාගම හා BMW සමාගම එක ගොඩ නැගුණු 310 platform එකම ඉපදුන premium sporty bikes වල තියෙන sporty feel එක normal roads වලට ගෙනාව ලංකාවේ මාකට් එක උඩියටකුල් කරන්න බලන් ඉන්න මේ TVS Apache RR310 bike එක ගැන A to Z අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. Welcome back guys. ඉතින් Apache RR310 කියන්නේ මොකක්ද? Apache කියන නම නම් ශ්‍රී ලංකාවට අලුත් නම නෙමෙයි. RTR series එක නිසා Apache කියන brand එක ගැන ගොඩක් අය දන්නවා. හැබැයි RR310 කියන්නේ ඒ ෆැමිලි එකේම වෙනම කැප්චර් එක. මේක කොමියුටර් බයික් එකක්වත් ස්ට්‍රීට් නේකඩ් බයික් එකක්වත් නෙමෙයි. full faired sport motorcycle එකක්. TVS කම්පැනි එකේ ෆ්ලැග්ෂිප් ස්පෝර්ට්ස් බයික් එක. මේ බයික් එක හදන්න TVS ට අවශ්‍ය වුණේ 2010 දශකයේදී ඉන්දියන් මොටර්සයිකල් මාකට් එක ලොකු වෙනසක් දැක්කා. 250cc 300cc 400cc වගේ ප්‍රීමියම් මොටර්සයිකල් සෙග්මන්ට් එක ඉක්මනින්ම වර්ධනය වුණා. රයිඩර්ස්ලට කමියුටර් බයික් එකක් විතර නෙවෙයි ට්‍රැක් එකකට ගෙනියන්න පුළුවන්, හයිවේ ටුවරින් කරන්නත් පුළුවන් ප්‍රීමියම් ටෙක්නොලොජි එක්ක ස්පෝර්ට්ස් බයික් එකක් ඕන වුණා. TVS එකටත් අන්න ඒ සෙග්මන්ට් එකට ඇතුළු වෙන්න අවශ්‍ය වුණා. අන්න ඒ විදිහට තමයි Apache RR310 ප්‍රොජෙක්ට් එක ආරම්භ වුණේ. ඉතින් මොකද්ද මේ BMW කම්පැනි එකත් එක්ක තියෙන සම්බන්ධය? මේක ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක්. TVS Motor Company සහ BMW Motor Company අතර ටෙක්නිකල් පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. ඒක ආරම්භ වුණේ 2013 වර්ෂයේදී. ඒ පාර්ට්නර්ෂිප් එකෙන් තමයි 310 platform එක ඉපදුනේ. BMW ලගේ තියෙන ටෙක්නොලොජි එකත් TVS ලගේ තියෙන ඩෙවලොප්මන්ට් එකත් එකතු වෙලා BMW G310R, BMW G310GS, TVS Apache RR310, TVS Apache RTR310, TVS Adventure 310 වගේ බයික්ස් ඩෙවලොප් වුණා. ඒ කියන්නේ RR310 එක BMW බයික් එක නෙමෙයි. හැබැයි ඩෙවලොප්මන්ට් සහ එන්ජින් ප්ලැට්ෆෝම් එකේ තියෙන ටෙක්නිකල් කොලැබොරේෂන් එකක් BMW වලට තියෙනවා. මේක තමයි RR310 ගැන තියෙන ලොකුම ඇට්‍රැක්ෂන් එක. ඉතින් ඊළඟට බලමු මේ RR කියන එකේ තේරුම මොකක්ද කියලා. RTR කියන එක නම් හැමෝම දන්නවනේ. Racing Total Response. ඒ වගේම RR කියන්නේ Race Replica. ඒ කියන්නේ track inspired design එකත් performance එකත් වගේ අදහසක්. ඉතින් 2020 මොඩල් එකේ තියෙන අප්ඩේට්ස් මොනවද? Euro එහෙම නැත්නම් BS emission standards එකට ගැලපෙන විදිහට අප්ඩේට් කරලා තියෙනවා. මාකට් එක අනුව graphics, colors, electronics, feature package වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවට මොන මාකට් එකේ මොන variant එකක් එයිද කියලා අපිට කියන්න අමාරුයි. නමුත් අපි TVS සමගම ඉතින් එලි දක්වපු RR310 එක ගැන A to Z මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අද මේ වීඩියෝ එක වෙද්දී RR310 එක ගැන සම්පූර්ණ details දැනගන්න ඉවරයි. ඉතින් ඔහොම design එක පැත්තට ගියොත් එහෙම මේ බයික් එක මුලින්ම බලන කෙනෙක්ට පේන්නේ aerodynamic fairings, twin LED headline design, sharp body lines, race inspired racing position මේ ඩිසයින් එක TVS racing experience එකත් එක්ක ඩෙවලොප් කරපු එක. ඒක නිසා මේක කොමියුටර් බයික් එකක් වගේ පේන්නේ නැහැ. ප්‍රීමියම් සුපර් ස්පෝර්ට් මොටර්සයිකල් එකක් වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් බයික් එකේ ප්‍රයිස් එක මම වීඩියෝ එකේ අන්තිමයට කියන්නම්. ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් කරොත් නම් බයික් එකේ ස්පෙස් ගැන දන්නේ නැතුව ප්‍රයිස් එක දැනගත්තොත් නම් ඔයගොල්ලෝ කන්ෆියුස් වෙයි මේ වගේ ගානකට මේ වගේ බයික් එකක් වටිනවද කියලා. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව යමු බයික් එකේ ස්පෙක්ස් ගැන කතා කරන්න. මුලින්ම බයික් එකේ එන්ජින් එක. ඉතින් මේ RR310 එකේ හදවත වෙන්නේ 312cc single cylinder 4-stroke liquid cooled DOHC engine එකක්. ඒත් මේ engine එකේ විශේෂත්වය capacity එක විතරක් නෙමෙයි. මේක reverse incline design එකක්. මොකද්ද මේ DOHC කියන්නේ? අපි දකින්න ගොඩක්ම naked bikes තියෙන්නේ 125cc 150cc ගොඩක්ම තියෙන්නේ single overhead camshaft. එහෙම නැත්නම් SOHC engine. එතකොට මේ DOHC engine එකක් එහෙම නැත්නම් dual over camshaft engine එකක් single over camshaft engine එක වෙනස් වෙන්නේ කොහොමද කියලා දල idea එකක් ඔයගලන්ට මෙන්න මේ වගුවෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ engine එකේ තියෙන විශේෂම දේ තමයි මේ engine එක reverse incline cylinder design එකක්. සාමාන්‍ය බයික් එක එන්ජින් එක තියෙන්නේ ඉස්සරහට වෙන්නේ. නමුත් මේක මේ එන්ජින් එක බයික් එකේ රියර් එකට පොඩ්ඩක් ඇලවෙලා තමයි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍ය බයික් එක ඉන්ටේක් එකේ එන්නේ එයා ඉන්ටේක් එක ගන්න එන්ජින් එකේ රියර් එකේ එන්ජින් එකේ පිටිපස්සේ. හැබැයි මේකෙදි එන්ජින් එකට අවශ්‍ය ඉන්ටේක් එක ගන්න බයික් එකේ ෆ්‍රන්ට් එකෙන්. එන්ජින් එකේ ඉස්සරහින්. එක්සෝස් එක තමයි එන්ජින් එකේ පිටිපස්සෙන් තියෙන්නේ. සාමාන්‍ය බයික් එකේදී එක්සෝස් එක තියෙන්නේ එන්ජින් එක ඉස්සරහින්. බයික් එකේ ඉස්සරහින්. ඉතින් තමයි
බෙන්ඩ් එකත් එක්ක එක්සෝස් එක බෙන්ඩ් එකත් එක්ක එකතු වෙලා එක්සෝස් එක හරහා සයිලන්ස් එකට යන්නේ. ඉතින් මේකෙදි ලැබෙන වාසි කීපයක්ම අපිට තියෙනවා. ඉස්සරහින් ෆ්‍රෙෂ් එයාර් එකක් කිලින්ම එයාර් බොක්ස් එකට ලැබෙනවා. වේට් ඩිස්ට්‍රිබියුෂන් එක ගොඩක්ම ස්ටේබල් වෙනවා. ස්විං ආර්ම් එකක් දිගට ඩිසයින් කරගන්න පුළුවන් වෙනවා. ඒක කෝනරින් ස්ටේබිලිටි එක වැඩි කරනවා. සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක ගොඩක් හොඳ නිසා බයික් එක ගොඩක් ස්ටේබල් වෙනවා. ඉතින් මේ ඩිසයින් එක BMW Motorrad සහ TVS එකතු වෙලා ඩිවෙලොප් කරපු 310 එන්ජින් ප්ලැට්ෆෝම් එකේම විශේෂත්වය. ඒක නිසා BMW G310R, GS 310 GS, TVS Apache RR 310, TVS Apache RTR 310 වගේ බයික්ස් හැම එකටම මේ රිවර්ස් ඉන්ක්ලයින් එන්ජින් ලේඅවුට් එක ලබා දීලා තියෙනවා. ඊළඟට අපි මේ ලික්විඩ් කූලින් සිස්ටම් එක ගැන බලමු. 300cc එන්ජින් එකක් නිසා මේකේ හීට් කන්ට්‍රෝල් එක ගොඩක්ම වැදගත්. ලික්විඩ් කූලින් සිස්ටම් එකේ වාසි විදියට එන්ජින් ටෙම්පරේචර් එක ස්ටේබල් කරනවා. ලොන්ග් රයිඩ්ස් වලදී පර්ෆෝමන්ස් එක මේන්ටේන් වෙනවා. ට්‍රැෆික් වල ඕවර්හීටින් අවදානම ගොඩක් අඩු වෙනවා. එන්ජින් ඩියුරබිලිටි එකටත් ලොකු වාසියක් මේ ලික්විඩ් කූලින් සිස්ටම් එකෙන් අපට හම්බ වෙනවා. ඒ වගේම එන්ජින් එකේ පර්ෆෝමන්ස් පැත්තට ගියොත් එහෙම පවර් එක විදිහට PS 38කුත් මැක්සිමම් ටෝක් එක විදිහට නිව්ටන් මීටර් 29කුත් මේ එන්ජින් එක ප්‍රොඩියුස් කරනවා. මේ ෆිගර් එක නිසා RR310 එක 300cc ක්ලාස් එකේ හොඳ පර්ෆෝමන්ස් එක ලබා ගන්නවා කියලා අපිට හොඳටම තහවුරු වෙනවා. ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ මේ රයිඩ් බයි වයර් කන්ට්‍රෝල් කියන්නේ මොකක්ද කියලා. මේක මේ බයික්ස් වල තියෙන ප්‍රීමියම් ෆීචර් එකක්. සාමාන්‍ය කේබල් කන්ට්‍රෝල් එකක් වෙනුවට ඉලෙක්ට්‍රොනික රයිඩ් බයි වයර් සිස්ටම් එකක් මේකට ෆීචර් වෙලා තියෙනවා. ඉතින් මේ සිස්ටම් එක නිසා ටොටල් රෙස්පොන්ස් එක ගොඩක් ඇකියුරේට් වෙනවා වගේම රයිඩ් මොඩ්ස් වලට ලොකු සපෝට් එකක් වෙනවා. ඒ වගේම ස්මූත් පවර් ඩිලිවරි එක ලබා ගන්නත් මේ රයිඩ් බයි වයර් ටොටල් සිස්ටම් එක අපිට ලොකු උදව්වක් වෙනවා. ඉතින් රයිඩින් මොඩ්ස් කියන පැත්තට අවධානය ආපු නිසා ඔහොම රයිඩින් මොඩ්ස් ගැනත් අපි කතා කරලෙමු. RR310 එකේ රයිඩින් මොඩ්ස් හතරක් තියෙනවා. මාකට් එක සහ වේරියන්ට් එක අනුව මේ මොඩ්ස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙනවා අපිට ට්‍රැක් මොඩ් එක. මැක්සිමම් පර්ෆෝමන්ස් එකත් ෆාස්ට් ටොටල් රෙස්පොන්ස් එකත් ට්‍රැක් රයිඩින් වලට යූසබල් විදියට මේ මෝඩ් එකෙන් අපිට ප්‍රොඩියුස් කරනවා. ඒ වගේම ස්පෝර්ට් මෝඩ් එක. ස්පෝර්ට් රයිඩින් සහ හයිවේ යූස් වලට මේක ගොඩක්ම කම්ෆර්ටබල් වෙනවා. ඒ වගේම උබන් මෝඩ් එක. මේකෙන් ඩේලි රයිඩින් සහ සිටි ට්‍රැෆික් එක වගේ ගොඩක්ම ඩේලි වැඩවලට ඩේලි කමියුටර් කරන කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් මෝඩ් එකක් තමයි මේ මෝඩ් එක. මේකෙන් ස්මූත් ටොටල් රෙස්පොන්ස් එකත් බෙටර් කන්ට්‍රෝල් එකකුත් මේ මෝඩ් එකෙන් ලැබෙනවා. ඊළඟට අපිට තියෙනවා රේන් මෝඩ් එක. මේක වෙට් රෝඩ්ස් වල වීල් එක ස්පින් වෙලා ස්ලිප් වෙලා ස්ලයිඩ් වෙන එක කන්ට්‍රෝල් කරගන්න මේක ටියුන් කරලා තියෙනවා. මේ රේන් මෝඩ් එක ගොඩක්ම ලොකු සේෆ්ටි ෆීචර් එකක්. වැස්ස වෙලාවට ඔයාගේ සේෆ්ටි එක වැඩි කරගන්න මේ රේන් මෝඩ් එක උපකාරී වෙනවා. ඒ වගේම බයික් එකට තියෙන 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක්. ඉතින් මේ සමහර වේරියන්ට්ස් වල මේ BI ඩිරෙක්ෂන් ක්වික් ෂිෆ්ටර් ෆීචර් එකත් හම්බලා තියෙනවා. ඉතින් ඔයාලට හයි RPM වලදී ක්ලච් එක නොඅල්ලාම ගියර් ඩවුන් ෂිෆ්ට් වගේම අප් ෂිෆ්ට් කරන්න මේ ක්වික් ෂිෆ්ටර් ෆීචර් එකෙන් පුළුවන් වෙනවා. හැබැයි ඔයා ලෝ RPM වලදී නම් ක්ලච් එක අල්ලා ගියර් අප් ඩවුන් කරන එක නුවණට හුරු ක්‍රියාවක්. මේ ෆීචර් එක ට්‍රැක් රයිඩින් වලදී ලොකු වාසියක් වෙනවා. ස්පෝර්ටි රයිඩින් වලදී හයි RPM වලදී මේක ඇත්තටම ගොඩක් වැදගත් ෆීචර් එකක්. ඉතින් මේ වගේම ස්ලිපර් ක්ලච් ෆීචර් එකත් මේකට හම්බෙලා තියෙනවා. ඇග්‍රෙසිව් ඩවුන් ෂිෆ්ට් කරනකොට රියර් වීල් එක ලොක් වෙලා ස්ලයිඩ් වෙන්න තියෙන හැකියාව අඩු කරන්න මේ ස්ලිපර් ක්ලච් එකට පුළුවන් වෙනවා. ඉතින් ඒකේ වාසියක් විදිහට ස්මූත් ඩවුන් ෂිෆ්ට් එකක් වගේම බෙටර් ස්ටැබිලිටි එකක් more confidence cornering entry වලදී ලැබෙනවා. ඉතින් RR310 එකේ ඇක්සලරේෂන් එක පැත්තට යද්දී PS 38ක එන්ජින් එකක් නිසා පැය කිලෝමීටර් 100ට ඇක්සලරේෂන් එක මේ ක්ලාස් එකේ අනිත් බයික්ස් එක ගත්තම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම මිඩ් රේන්ජ් පුල් එක high RPM performance එක දෙකම බැලන්ස් වෙන විදිහට මේ ඇක්සලරේෂන් එක අපිට බලා ගන්න පුළුවන්. ඔය ගමම ටොප් ස්පීඩ් එක ගැන කතා කරොත් එහෙම ඔෆිෂියල් රෝඩ්ස් කන්ඩිෂන් අනුව වෙනස් වුණත් සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 150ත් 160ත් අතර රේන්ජ් එකට ආසන්න ටොප් ස්පීඩ් එක මේකෙදි ලබා ගන්න පුළුවන්. මේක රයිඩර් වෙයිට් එක රෝඩ් කන්ඩිෂන් සහ වෙදර් එක අනුව වෙනස් වෙනවා. ඉතින් ෆීල්ඩ් ඉකොනොමි ගැන කතා කරොත් එහෙම 310 performance bike එක නිසා 125 commuter bike එකක ලොකු මයිලේජ් එක නම් අපිට මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් සිටි සහ හයිවේ රයිඩින් වලදී මික්ස් එකක් විතර අපි ගත්තොත් ලීටර් කිලෝමීටර් 30 35 අතර වගේ මයිලේජ් එක අපිට මේ බයික් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඕවරෝල් ගත්තාම එන්ජින් කැරක්ටර් එක ගැන RR310 එකේ low RPM වලදී ස්මූත් විදිහට මිඩ් රේන්ජ් වලදී ස්ට්‍රෝං විදිහට high RPM යද්දී ස්ට්‍රෝං විදිහට performance එක ලැබෙන නිසා daily ride එකට weekend touring එකටත් track days වලට ගැලපෙන විදිහට මේ එන්ජින් එක ඩිසයින් වෙලා තියෙනවා. එන්ජින් එක ගැන අවසාන වශයෙන් ගත්තොත් එහෙම මේක BMW එන්ජින් එකක්මද? නෑ. RR310 එක සහ
BMW G310 R G310 GS අතර එකම බේසික්ස් එන්ජින් ප්ලැට්ෆෝම් එකේ වුණා ටෙක්නිකල් සහ කලබරේෂන් එක තිබුණා. ECU tuning, power delivery, gearation, electronics, riding character වගේ දේවල් TVS වල වෙනම ටියුන් කරලා තියෙන නිසා riding feel එකත් මේ කිසිම බයික් එක වගේ නෙමෙයි. 310 platform එකේ වුණාට ride feeling එක සහ sporty performance එක වෙනස් වෙනවා. ඉතින් engine එක ගැන කතා කරපු වෙලාවේ exhaust note එක ඔයගොල්ලෝ අහලාම ඉන්නකෝ. ඕගොල්ලෝ stock exhaust note එකට කැමති නැත්නම් modify කරලා මෙන්න මේ විදිහට අපිට බලාගන්න පුළුවන්. ඉතින් රයිඩර්ස් අපි දැන් මේ බයික් එක ගැන ගොඩක් දේවල් කතා කරලා ඉවරයි. තවත් 50ක් වගේ ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. අපි දැන් යමු මේ බයික් එකේ තියෙන ටෙක්නිකල් පාර්ට් එක. ඕගොල්ලෝ ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. නැත්නම් ඔයගොල්ලෝ ප්‍රයිස් එක ගහම ගොඩක් පුදුම වෙයි. ඉතින් මේ පාර්ට් එක පටන් ගන්න කලින් මම පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්න. Apache RR 310 එක දැක්ක ගමන් සාමාන්‍ය විදිහේ මොටරසයිකල් එකක් වගේ පේන්නේ නැහැ. TVS ඉන්ජිනියර්ස්ලා මේ බයික් එක ඩිසයින් කරද්දී TVS රේසින් ප්‍රෝග්‍රෑම් එකෙන් ගත්ත එක්ස්පීරියන්ස් එකත් ඇරෝඩයිනමික් ටෙස්ටිං එකත් එකට කොම්බයින් කරලා තියෙනවා. ඒ නිසා බයික් එකේ ෆෙයාරින් වලට ලස්සන විතරක් නෙමෙයි හයි ස්පීඩ් ස්ටේබිලිටි එකටත් උදව් වෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. මුලින්ම ෆ්‍රන්ට් ලුක් එක ගැන ගත්තොත් එහෙම twin LED headlamp setup එකක් මේ බයික් එකට රීච් වෙලා තියෙනවා. ඒක ඇග්‍රෙසිව් ලුක් එකක් ලබා දෙනවා. ඒ වගේම LED DR design එකත් night time එකේ මේ බයික් එක හඳුනා ගන්න පුළුවන් signature look එකක් ලබා දෙනවා. wind screen එකත් high speed riding වලදී wind blast එක අඩු කරගන්න විදිහට design කරලා තියෙනවා. ඉතින් side and rear profile එක පැත්තට යද්දී sharp fairings, muscular fill tank, clip on handlebars, split seat design, upper tail section වගේ මේ හැමදේම combine වෙලා premium super sport motorcycle එක look එකක් අපට ලබා දෙනවා. ඉතින් මේ aerodynamics ගැන නම් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මේ බයික් එකේ fairing එක පෙනුමට විතරක් නෙවෙයි තියෙන්නේ. wind resistance අඩු කරන්නත්, high speed stability එක වැඩි කරන්නත්, air flow එක engine එක වටේම securate කරන්න design වෙලා තියෙනවා. ඒක නිසා highway speed වලදී බයික් එක stable feel එකක් හම්බ වෙනවා. frame එක ගැන කතා කරොත් එම RR 310 එකේ තියෙන්නේ Helix frame එක. ඒක ගොඩක්ම light weight. frame එකෙන් ලැබෙන වාසි විදිහට better cornering එකක්, better handling, more rider confidence එකක් අපිට හම්බ වෙනවා. ඉතින් front suspension එක විදිහට upside down front forks හම්බෙලා තියෙනවා. මේ USB forks නිසා braking කරනකොට front end එක stable වෙනවා. ඒ වගේම cornering එකටත් වැඩි confidence එකක් ලබා දෙනවා. rear suspension එක විදිහට gas charge monoshock එක feature වෙලා තියෙනවා. වගේම ඒක preload adjustable වෙනවා. ඒක නිසා rider weight එක අනුව step වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙන නිසා long rides වල comfortable feel එකත් cornering වල stability එකත් balance කරන්න මේ මොනොෂොක් එකට හැකියාව තියෙනවා. ඉතින් අපි braking set එක ගැන කතා කරොත් එහෙම front එකට 300mm pedal disc එකකුත් rear එකට 240mm pedal disc එකකුත් ABS system එකත් එක්කම feature වෙලා තියෙනවා. මේ anti-lock braking system එක නිසා emergency braking වලදී wheel එක lock වෙන්න තියෙන හැකියාව ගොඩක්ම අඩු කරනවා. tyres ගැන කතා කරොත් එහෙම front එකට 170/17 වගේම rear එකට 150/60/17 tyres මේකට යොදා ගන්න තියෙනවා. grip එකත් ගොඩක් හොඳයි. cornering confidence එකත් වැඩි වෙන විදිහට design කරලා තියෙනවා. fuel capacity එක විදිහට ලීටර 11ක fuel tank එකක seat height එක විදිහට මිලිමීටර් 810ක seat height එකක් තියෙන නිසා සාමාන්‍ය height එකක් තියෙන riders-ට comfortable විදිහට ride කරන්න පුළුවන්. ground clearance එක විදිහට මිලිමීටර් 180ක් තියෙන නිසා speed bumpers, bad roads, village roads වගේ ගොඩක් roads වලට handling කරන්න හොඳ clearance එකක් හම්බ වෙනවා. ඉතින් මේ Apache RR 310 එකේ බර විදිහට කිලෝග්‍රෑම් 174ක් තිබුණත් මේක weight distribution එක මේ ටෙලිස් ෆ්‍රේම් එක මගින් ගොඩක් ස්ටේබල් කරලා තියෙන නිසා රයිඩ් කරනකොට නම් බර ප්‍රශ්නයක් වෙන්නෙම නැති තරම්. රයිඩින් පොසිෂන් එක ගැන ගත්තොත් එහෙම මේක ෆුල් සුපර් ස්පෝර්ට්ස් බයික් එකක් වුණත් ලොන්గ్ රයිඩ්ස් කරනකොටත් වීකින් ටූරින් වලටත් මැනේජ් කරන්න පුළුවන් හොඳ රයිඩින් පොසිෂන් එකක් හම්බෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපි බයික් එක ගොඩක් දේවල් කතා කරා. දැන් තමයි වැදගත්ම දේ තියෙන්නේ. ඒ තමයි 5-inch TFT ඩිස්ප්ලේ එක ගැන කතා කරන්න. ඉතින් මේ ඩිස්ප්ලේ එකෙන් සරලව ස්පීඩ් එක, RPM එක, geo position, fuel level, riding modes, engine temperature, trip meter වගේ දත්ත පැහැදිලිව බලා ගන්න පුළුවන්. දවල්ට වගේම රෑටත් හොඳ විසිබිලිටි එකක් තියෙනවා.
ඒ වගේම මේක වැදගත්ම දේ තමයි ස්මාර්ට් X Bluetooth connection එක. Apache RR-T10 එකේ ඔයාගේ ෆෝන් එක සාක්කුවේ තිබුණ Bluetooth තරහා TFT controller එකට connect කරපුවාම call alert, SMS notification, turn by turn navigation, ride statistics, ride analytics වගේ දේවල් display එකෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ turn by turn navigation feature එක ඔයා unknown place එකකට යද්දී තව කොච්චර දුරයිද, කොතනින්ද හැරෙන්න ඕන, ඉස්සරහට turn කරන්න ඕනද වගේ ගොඩක් information ඔයාලට මේ display එකෙන් බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් supportive feature එකක්. ඉතින් මේ cruise control feature එකත් ඔයගලන්ට BTO එහෙම නැත්නම් build to order option එක කරා ලබා ගන්න පුළුවන්. highway rides වලදී petrol එක දිගට මල්ලන් ඉන්න ඕන නැති නිසා long distance touring වලදී මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම tire pressure monitoring system එක එහෙම නැත්නම් TPMS සිස්ටම් එක හරහා tire pressure එක අඩු වුණොත් රයිඩර්ට වර්නින් එකක් ලැබෙනවා. ඉතින් කාටද මේ RR-T10 එක ගැලපෙන්නේ? මේක ප්‍රීමියම් ස්පෝර්ට්ස් බයික් එකක් ඕන කෙනෙක්, වීකෙන්ඩ් ටුවරින් කරන කෙනෙක්ට, ඒ වගේම ට්‍රැක්ටර් එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති කෙනෙක්ට, ටෙක්නොලොජි එක සහ පර්ෆෝමන්ස් එක දෙකම ඕන කෙනෙක්ට තමයි මේ බයික් එක වඩාත්ම ගැලපෙන්නේ. හැබැයි ඔයා හොයන්නේ ඩේලි ඔෆිස් කමියුට් කරන්න බයික් එකක් විතරක්ම නම්, ඔයා හොයන්නේ මැක්සිමම් ෆියුල් ඉකොනොමි එකක් විතරක්ම නම් වාට මේ බයික් එක ගැලපෙන්නේ නැහැ. මොකද මේ වගේ ප්‍රයිස් එකකට මීට වඩා ඩේලි කමියුට් කරන්න පුළුවන් බයික්ස් ගොඩක් තියෙනවා මේ මාකට් එකේ. ඉතින් ඔයාට RR-T10 එක හොඳ ඔප්ෂන් එකක් නොවෙන්න පුළුවන්. මම හිතනවා දැන් මම බයික් ගැන A to Z කතා කරා කියලා අපිට දැන් ඉතුරුලා තියෙන බයික් එකේ ප්‍රයිස් එක ගැන කතා කරන්න. ඉතින් මගේ රිසර්ච් එකට අනුව මේ බයික් එක ලංකාවට ආවොත් $22,00,000 $28,00,000 අතර මුදලකට සෙල් වෙයි කියලා මට හිතෙනවා. මේක මගේ අනුමානයක් මිසක් කොහොමවත් ඔෆිෂියල් රිලීස් කරලා තියෙන ලින්ක් එකක් නෙවෙයි. ඉතින් මේ මිලට මේ බයික් එක වටිනවද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් දා යන ගමන් මගේ channel එක subscribe කරලා මට සපෝට් එක වෙන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.